ගොඩක් අය Excel පාවිච්චි කරද්දි කරන වැරද්දක් තමයි table හදනකොට cell merge කරන එක. cell merge කරාම table එකක data analysis කරද්දි data filter කරනකොටත් ගොඩාක් ගැටලු ඇති වෙනවා. ඉතින් එහෙමයි කියලා බෑනේ. cell merge කරාම ඉතින් report ලස්සනයි. ඒක නිසා merge කරලා table එක ලස්සට හදලා report එක print out ගත්තට පස්සේ අපිට ඕන විදියට table එක ආපහු unmerge කරමු. අපි අද ඉගෙන ගමු කොහොමද merge කරපු table එකක් unmerge කරන්නේ කියලා. ඒ වගේම ඒ unmerge කරපු cell වලට අදාළ data feed කරන්නේ කොහොමද කියලාත් අපි අද ඉගෙන ගමු. මුලින්ම Tamanට unmerge කරගන්න අවශ්‍ය table එක control A press කරලා select කරගන්න. ඊළඟට control G press කරලා ලැබෙන window එකේ පහළ තියෙන special යන්න select කරන්න. දැන් ලැබෙන window එකට blank යන්න තෝරන්න. ඊළඟට home tab එකේ merge select කර ලැබෙන drop down menu එකේ unmerge යන්න තෝරන්න. දැන් ඔයාලගේ table එකේ merge cell ඔක්කොම unmerge වෙලා තියෙන්නේ. දැන් ආපහු control G press කරලා ලැබෙන window එකේ පහළ තියෙන special යන්න select කරන්න. ඊළඟට කලින් විදියටම දැන් ලැබෙන window එකේ blank යන්න තෝරන්න. දැන් active cell එකේ සමාන ලකුණු type කරලා ඊට ඉහළින් තියෙන data cell එක select කරලා enter කරන්න. ඔන්න දැන් අපේ වැඩේ complete වෙලා තියෙන්නේ. මේ වගේ සරල tips දැනගන්න දැන්ම මගේ page එක follow කරන්න.